ධර්මයේ තියෙන වචන විහිළු කරන්න පාවිච්චි කරන්න එපා. ගාථා විහිළුවට ගන්න එපා. බුදු කෙනෙක්ගේ ගාථා විහිළුවට ගන්න එපා. මහ පොළොව කම්පා වෙවි සෙලවෙවි ඉදින් දහම් දෙසුයි. බුදුමුව මණ්ඩලෙන් මේ ධර්මයේ දේශනා වුණා. ඒවා නිකන් ඔයාලා මේ සෙල්ලම් කරන්න ගන්න එපා. ධර්මයට ගරු කරන්න අන් අයට ගෞරවය ඇති කරවන්න. සංඝයාට ගරු කරන්න අන් අය තුල සංඝ ගෞරවය ඇති කරන්න. ශික්ෂාවට ගරු කරන්න පන්සිල් පද පහවත් රැක ගන්න අන් අයටත් අනුග්‍රහ කරන්න. සමාධිය බණ භාවනාවට කැමැත්ත ඇති කරගන්න අන් අයටත් බණ භාවයට කැමැත්ත ඇති කරවන්න. ඕකින් තමයි බුද්ධ ශාසනය පවතින්නේ. බුද්ධ ශාසනයේ නැසන කෙනා මේ ශාසනයෙම ඉපදිලා බුදුරජාණන් වහන්සේටම බණි. අන්න එයා තමයි අර හිස් පුරුෂයා. ශාසනයේ නැසන. මේ බුද්ධ ශාසනයේ ඉඳගෙනම ධර්මයට ගරහයි. එයා තමයි හිස් පුරුෂයා. මේ ශාසනයේ නැසන. ශාසනයේ ඉඳගෙනම සංඝයාට ගරහයි. සිවුරට ගරහයි. අර එක එක එහෙම ඉඳලා සිවුරේ ඇති වැඩේ මොකද්ද මේක හොඳයි බල්ලට කියලා සිවුර බල්ලට පෙරෙවන එක මිනිස්සේ. ආනර හිස් පුරුෂය. හිස් පුරුෂ මෝග පුරිසා. ඒ සංඝ ගෞරවය නැති කරනවා. සංඝ ගෞරවය නැති විදිහට කටයුතු කරන සියලු දෙනා ඒ ශාසනය නැසනයි. ඊට පස්සේ ශික්ෂාවට ගරහයි මොන සීල්ද? අද කාලේ මොන පංච සීලද? කාලා බීලා හොඳට හිටපියව මරුණාට පස්සේ කොහේ යනවද කියලා කවුද දන්නේ? තොපේ වැඩි බණ කියලා කියාගන්නේ හිස් පුරුෂයෝ. උපතින් බෞද්ධ හිස් පුරුෂ. ඊළඟට සමාධියට ගරහයි හිස් පුරුෂ. ඒ නිසා අද හොඳට හිතට අදිස්. ඒ නිසා යාළුවෝ අතර කතා බහ කරද්දීන්වත් ඊළඟට channel පරිහරණය කරද්දී YouTube, Facebook, සමාජ මාධ්‍ය ජාල මේ ළමා ලපටි ඕකෙමයි ඉන්නේ. ෂෙයා කරන්න එපා තුනුරුවන් ගැන අගෞරව දේවල්. මිනිස්සුෙකුට සිල් රකින්න හිතෙන විදිහට මිනිස්සයා පාපයට යන විදිහේ වාක්‍යයක්වත් ෂෙයා කරන්න එපා. හිස් පුරුෂයෙක් වෙන්න එපා. බුද්ධ ගෞරවය වැඩි කරන්න. බුදු ගුණ මහන්න. ධම් ගුණ